ස්වාභාවික ආපදාවලින් අනතුරට ලක් වූවන්ගේ චිත්ත ධෛර්යය හා උත්සාහයට ආචාර දැක්වීම සඳහා අප යන මේ ගමනේ දෙවන අදියර ලෙස අප තෝරාගත්තේ පුපුරැස්ස ගම්මානයයි. නායාමට හසු වූ පුපුරැස්ස හා ගලා ප්‍රදේශයට සිදු වූ හානිය අපි සියසින් දුටුවා. පුපුරැස්ස ගම්මානයේ නිවෙස් කඩා වැටුණත් නායාමේ අවතානම තවමත් ඇති මෙම ප්‍රදේශයේ නිවෙස්යන් හට ඉවත්වීම සඳහා උපදෙස් දී ඇතත් නායාමෙන් සිදු වූ අලාභයන් ඉවසා දරාගෙන එම නිවෙස්වල තාවකාලිකව වෙසෙන පවුල් 64ක චිත්ත ධෛර්යය අගය කිරීමට අපිට පුළුවන් වුණා. සම්පූර්ණ වැඩසටහන ක්‍රමානුකූලව සංවිධානය කළේ එම වසමේ සඳමාලී ගුණසේකර ග්‍රාම සේවක නිලධාරිණිය විසින්. දාරිපමාවන ආචාර්ය එස්.ඩබ්ලිව් ගමගේ මහත්මාව දැස ග්‍රාම නිලධාරී වසමේ මා ඉතාමත් ගෞරවනීය තුන් අවස්ථාවේදී පිළිගන්න ලබනවා. ඒ වගේම මෙතුමාගේ මේ සංවිධාන කටයුතු සිද්ධ කරන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබලා දුන්න ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගල්කිස්ස දක්ෂිනාරාම විහාරස්ථානයේ ආපදා සහන සේවා ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා. මේ ලංකාවේ සිදු මේ ව්‍යසනකාරී තත්ත්වය මගහරින්න එයාලගේ අරමුණ තමයි ආපදාවට ලක් වූවන්ට අපි ඔබව වර්ණවත් කරමු කියලා ඒ තේමාව යටතේ තමයි අද දින මේ ඔයාලට අලුත්ම ඇඳුම් කඩල ගානේ ලබලා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ සහන සේවා ක්‍රියාන්විතයේ මූලිකත්වය ගැන කටයුතු කරන්නේ පූජ්‍ය අතුරලියේ ආනන්ද හිමි කියන අපේ ස්වාමීන් වහන්සේ. එතුමන්ට කැනඩාවේ සහ ඇමරිකාවේ උන්වහන්සේට කැනඩාව සහ ඇමරිකාවේ සිටින බෞද්ධ ප්‍රජාව තමයි මේ ආධාර කටයුතු කරන්න උපකාර කරලා තියෙන්නේ. ඒ වගේම අපි අගය කරන්න ඕනේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදි ගුරු සංගම ඉෂ්ඨාමික ගුරු සංගමයේ තමයි මේ ඇවිත් මේ නිලධාරී ඉදනාම පවුල් 64ක විසූ දෙමව්පියන් දරු දැරියන් 213 දෙනෙකුට අදාළව ඒ පවුල් වලට ගැලපෙන පරිදි ඇඳුම් ලබා දීමට කටයුතු කළා. අභියෝගවලට මුහුණ දීමට ඔවුන් තුළ ඇති ශක්තිය පිළිබඳව IFP ආයතනයේ ගමගේ මහතා විසින් ඔවුන්ව දිරිමත් කළා. මේ වෙලාවේ මේ ආධාර දෙන්න නෙවෙයි ආවේ. අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ආවේ මේ තියෙන ප්‍රශ්න පීඩාවට පත් වෙලා ඉන්න අයට ඕගොල්ලෝගේ තියෙන මේ හිතේ ධෛර්යය, ඕගොල්ලෝගේ තියෙන ආත්ම ශක්තිය, ඕගොල්ලෝ මේවා දරාගෙන ඉන්න හැකියාව ඒක අගය කරන්නයි අපි ආවේ. පූර්ණ අනුග්‍රහය දැක්වූ ගල්කිස්සේ දක්ෂිනාරාම විහාරස්ථ ආපදා සහන සේවා ක්‍රියාන්විතයේ සංවිධානය මෙහෙයවනු ලබන අතුරුලියේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුළුව මීට අමතරව අපගේ හිතවතුන්ද මෙම වැඩපිළිවෙල අගය කරමින් අපට දායකත්වය ලබා දුන්නා. ඇඳුම් තේරීම සහ ඒවා පිළියෙල කිරීම සඳහා IFP ආයතනයේ සේවක මඩුල්ල සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු මඩුල්ල කළ කැපවීමද අගය කරනවා. අනුග්‍රහය දක්වන මහනුවර උසස් බාලිකාවේ විශ්‍රාමික ගුරු සංගමයේ සිටපු සභාපතිනිය නිශාමනී රත්නායක මහත්මිය පරිසරයේ වැදගත්කම සහ අභියෝගයන්ට මුහුණ දී සිටින ගම්වැසියන්ගේ සිනහව ඇගෙව්වා. ඒ වගේම පැමිණි සිටි සියලුම ගම්වැසියන් සමග සුහදව කතා බහ කළා. පුරස ග්‍රාම නිලධාරිණී මහත්මිය කියන අවසරයි. ඒ වගේම ගම්ගේ මහත්මයා අපේ ශාමික ගුරු සංගමේ නිලධාරී මහත්මිය අවසරයි. ආදරණීය සහෝදර සහෝදරියනි, අපි ඇත්තරම මේ අවස්ථාව උදා කරගත්තේ බොහෝම සංවේදීව. ඇත්තටම අපි එනකොට දැක්කා කොයිතරම් ඔයගලන්ට කියන්නේ මේ පරිසරයට හානියක් වෙලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම මේ සමහර ගෙවල් බිමටම සමතලා වෙලා තියෙනවා. ඒ වගේ ඇත්තටම ඒ හරිම කනගාටුදායක හිතුණා.
නමුත් අපි මේ ඔයගොල්ලන්ගේ මොනවල් දිහා බලනකොට අපිට හරි සතුටුයි. ඔයගොල්ලෝ හරි ප්‍රබෝධමත් වෙන්නේ. ඒව දිහා ගණන් ගන්නවත් නැහැ. අපි කොහොම හරි නැගිටිමු කියන චේතනාවෙන් තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඉතින් එක් එක් පවුල්වල අවශ්‍යතාව අනුව පිළියෙල කළ ඇඳුම් සහිත පාර්සල් ග්‍රාම සේවක නිලධාරිනියගේ ලේඛනයට අනුව බෙදාදීම ඇරඹුණා. ඔවුන් තුළ දක්නට ලැබුණු සෙනෙහස, සිනහව, අහිංසකත්වය අපගේ සිත් තුළට තදින්ම කාවැදුනා. පැමිණි පිරිස අතරේ සිටි කුඩා බිලිඳකු නැලවීමට උසස් බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරියන් දැඩි කැමැත්තක් දැක්වූයේ තමා කියම මොනුපුරෙකු නලවන ලෙසයි. අපගේ මේ ගමනේ දෙවනාදේරත් අපි සාර්ථකව නිමා කළා. We salute your strength in facing this challenge.